Good morning. Danikata. I know. Hello guys, welcome back to my YouTube channel. මම මේ ඉතින් උදේම ලෑස්ති වෙලා යන්නේ කොහෙද කියලා ඔයගලන් මගේ thumbnail එකෙන්ම දැම්ම දන්නවා ඇති. ඉතින් අපි බලමු අද කොහොමද වෙන්නේ කියලා. මම මේ අතරම යන්නේ ඩැනිකගේ මල්ලෙක් ගන්න. මං ආවේ කිරිබත්ගඩ බ්ලූම් හවුස් එකට. ඉතින් දැන් මේ මම ඕඩර් කරා මල් එක. ඒක හදලා දෙනකන් තමයි මේ බලාගෙන ඉන්නේ. ඉතින් මම මේ බලාගෙන ඉන්නේ මල් බෝකෙක් කොහොමද හදන්නේ කියලා. ඒ මල් ටික ඇත්තට එච්චරට ලස්සනයි. මාරම ලස්සනයි. අපි ඩැනිකට ඇත්තටම එදා හදපු මල් බෝකෙක. ඉන්නකෝ ෆයිනල් ලුක් එක මම පෙන්නන්න. ඩැනික දැනන් හිටියේ නෑ යාට අපි මෙහෙම මල් බොකේ එකක් දෙනවා කියලා. මේක මගේ ඩෑන්ගේ පොඩි ප්ලෑන් එකක්. අපි බලමු ඉතින් ඩැනිකා මේ මල් බොකේ එකට කැමති වෙනවද කියලා. මම මේ දැන් ඉන්නේ ෂොප් එකට වෙලා මාව ගන්න යනකම්. මාමා තමයි මාව එදා ඩැනිකලා ගෙදරට ගිහිල්ලා දැම්මේ. දැන් මේ ඉතින් අපි ඩැනිකා ගෙදරට යන ගමන් තමයි ඉන්නේ. විනාඩි 30ක ඩ්‍රයිව් එකකින් පස්සේ ඔන්න බර්ත්ඩේ ගර්ල් මම දැක්කා. It looks really nice. කො හරියට පේන්නේ මේ මේ මට එයාගේ බර්ත්ඩේ නේල්ස් එක පෙන්නනවා. අද ඉතින් දවසට 100 පාරක් විතර ඔක දිහා බලන්න එනවා. දැන් ඉතින් අපි යමු අද දවසේ අපේ ප්ලෑන් එක මොකක්ද කියලා බලමු. But couldn't do that. මං කිව්වනේ 100 පාරක් ඔය නේල්ස් ටික බලන්න වෙනවා කියලා. ඉතින් ආයිත් ඔය නේල්ස් ගැන තමයි උතන කියන්නේ. ඉතින් ඊට පස්සේ මම කරේ මං එයාට ගත්ත gift එක දුන්නා. එයා guess කළා මං එයාට මොනවද දෙන්නේ කියලා. හැබැයි හරියට guess කරලා ඉතින්. පේනවනේ excitement එක කොච්චරද කියලා birthday එකට. දැන් අපි මේ ලෑස්ති වෙන්නේ ඩැනිකාගේ birthday lunch එකට යන්න තමයි. මම මේ දැන් ලෑස්ති වෙන්නේ ඩැනිකාගේ top එකේ corset එකක් තිබ්බා. අන්න ඒක දාන්න. Birthday එකට get ready with me එකක් මොකද කරන්නේ? Today it's gonna be a birthday vlog. ඉතින් අපි දෙන්න මේ වෙලාවේ කතා කරේ ඩැනිකාගේ කොණ්ඩේට මොනවද කරේ කියලා. hair mask එකක් දාලා මොකක් කරේ කොහොම හරි. ඉතින් අපි කතා කරලා corset එක දාලා ඉවර කරා. ඊට පස්සේ ඩියන් ඇවිල්ලා අපේ බර්ත්ඩේ ගර්ල්ට eyelashes ටිකක් දාමු. ඩැනිකට සපෝට් කළේ ඉවර වෙලා කොහොම හරි දැන් මමත් ඇඳගත්තා. දැන් අපිට ලන්ච් එකට ලන්ච් කිව්වට ලන්ච් ම නෙමෙයි බ්‍රන්ච්. මේ වෙද්දි වෙලාව 10 මාර හරි 11 වගේ මට මතක විදිහට. දැන් අපි පොඩි get ready with me එකක් කරමු. මේ මගේ අපැත්තේ ඉන්නව කවුද? එයාගේත් මම on කරා. Hi Shani's YouTube family. මේ මගේ TikTok ළමයිට හැමදාම වගේ ඉතින් ගොඩක් දේවල් අපි කතා කරලා අඳින ගමු. ඇත්තම කිව්වොත් ඩැනිකාගේ බර්ත්ඩේ ඩැනිකට වඩා එක්සයිට් වෙලා හිටියේ මමයි ඩියනුයි. අපි දෙන්නට කලින් දවසේ රෑ නිින්ද ගියෙත් නැහැ. හෙට කියන්නේ ඊළඟ දවසේ ප්ලෑන් එක නිසා. දාද බර්ත්ඩේට හැපිද උදේට වරුවට මේ දැන් මෙයාලා උදේ ආවා. මෙයාලා ප්ලෑන් කරනවා එක එක විකාරව මල් ගෙනාවා ටැග් ගෙනාවා. දැන් අපි තැනකට යනවා. but I'm not going to say it now. කියන වලයක් එන්නේ. Surprise. මේ මගේ ඒවා ටිකක් තේෂන් නේ. nails show off කරනවා. මවුරු දෙන්න නාගේ nails හරි. shit, now it looks nice. මේක කරේ කියන්නේ salon glitter වගේ. රාජගිරියේ තියෙන්නේ. මගේ මාස් කොමාරි මේ වෙද්දි මම ලෑස්ති වෙලා ඉවරයි. ඉතින් බර්ත්ඩේ මැඩම් තාම ලෑස්ති වෙනවා. ඉතින් යා ලෑස්ති වෙනකම් මම මෙයාගේ සපෝට් එකට යහපැත්ත ඉඳන් ඉතින් කතා කර ඉන්න. අද බර්ත්ඩේ සෙන්ට් ටෝක් වැටුණා. bye bye. අද අපි ටෝසේ කබාන
ඔව්නේ. මම දෙදාට හැමෝටම gift එකක් කරනවා. blessed birthday. Thank you. අපි දෙන්නගේ අද scent එක Dolce Gabbana. කබන්න. හරි දාන්න. It smells posh. Sexy banana. Hi vlog. Stick up ready with it. She's කොහොමරි පැයකට විතර පස්සේ ලෑස්තිලා ඔන්න දැන් අපි පල්ලෙහාට යනවා. පල්ලෙහාට යන්නේ ඩැනිකගේ ආච්චි හදලා තිබ්බ ඩැනිකගේ බර්ත්ඩේ කිරිබාතුයි ලුණු මිරිසුයි මොනාරි තව ලුණු තෙල් දාලා එකක් හදලා තිබ්බා. මාරම රහයි. ඉතින් අපි ඒක කන්න තමයි මේ දැන් ලෑස්ති වෙන්නේ. අපි දැන් ඊළඟට යන්නේ කන්න. ඒ වුණාට ඉතින් ආච්චිගේ හදපු කෑම කන්න නැතුව අපේ හිතට හරින නිසා අපි කෑවා. අපි දැන් බ්‍රන්ච් ගන්න තැනට යන්න පිටත් වුණා. ඉතින් හැමදාම වගේ මම තමයි ඩ්‍රයිව් කරන්නේ. අපි තුන්දෙනා කොහේ හරි ගියොත් සාමාන්‍යයෙන් මම තමයි ඩ්‍රයිව් කරන්නේ. Birthday girl's best friend, birthday girl's sister. අපි දුන්නා කොහේ හරි ගමනක් යන්න ගියාම ඉතින් ඩිරෙක්ෂන්ස් දෙන්නේ ඩියන් තමයි. එයා තමයි අපිව හරියට අපිට යන්න ඕන තැනට මග සලස්වන්නේ. බර්ත්ඩේ බ්‍රන්ච් අපි යනවා අලුත් ස්පොට් එකකට. අපි ගිහිල්ලා නැහැ මෙතනට ෆස්ට් ටයිම් තමයි තුන්දෙනාම යන්නේ. අපි ගිහිල්ලා බලමු මෙතන කොහොමද කියලා. so excited. දැන් තියනවා ලස්සන. ඉවරයි ශාගේ අද vlog එකට. අපේ මුණවා ඩියන්ගේ මුණවා වැඩේ ශාගේ මුණ නෑ. එහෙනම් බලලා subscribe කරලා views දාලා තිබ්බ නැත්නම් මම ආයෙත් වීඩියෝස් වලට එන්නේ නෑ. කොහොම හරි අපේ බර්ත්ඩේ ගර්ල්ගේ පිස්සු වැඩත් බල අපි අන්තිමටම දැන් ඒ තැනට ඇවිල්ලා තමයි ඉන්නේ. අපි ඉතින් බර්ත්ඩේ බ්‍රන්ච් එක ගන්න ආවේ කායි කොලම්බෝ එකට. ඇත්තටම කියන්න ඕනේ කායි කොලම්බෝ එකේ එතන තියෙන ඇට්මොස්ෆියර් එක හරිම ලස්සනයි. ඒ වයිබ් එක මාර වයිබ් එකක් තියෙන්නේ. එතන මාරම ලස්සනයි ඒගොල්ලන්ගේ ඉන්ටීරියර්ස් හැමදේම. දැන් අපේ ඩියන් මැඩම් ඕඩර් කරන්න තමයි යන්නේ. කොහොම හරි අපි මෙනු එක බලලා අන්තිමට ඩිසයිඩ් කරා මොනවද ඕඩර් කරන්න කියලා. ඉතින් අපි ඕඩර් එකක් දැම්මා. අපේ ඩියන් තමයි මේ වගේ වැඩ සාමාන්‍යයෙන් කරන්නේ. ඉතින් shout out to Dian. ඊට පස්සේ ඉතින් කැමරානකන් අපේ බර්ත්ඩේ ගර්ල්ගේ ෆොටෝ ෂූට් එක පටන් ගත්තා. එයාට වීඩියෝස් ටික ඩියන්ගෙත් ගත්තා. ඉතින් මගෙත් ගත්තා. හැබැයි අපි විශේෂයෙන්ම ගත්තේ අපේ බර්ත්ඩේ ගර්ල්. ඇවිල්ලා තියෙන මේගොල්ලෝ එක්කෙනෙක්වත් ඒක බලන්නේ වෙන වැඩක්. මේවා දිය වෙලා ගියත් ඒගොල්ලන්ට කිසිම ගාණක් නැහැ. ශානි මේව එඩිට් කරලා මේ වොයිස් එකක් දාන්න. පේනවනේ? Best two sisters in one frame. Finally අපේ කෑම ආවා. අපි ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි ඕඩර් කරේ.
මම මාචලව කෙනෙක් නෙවෙයි. හැබැයි ඩැනිකා එයා මට ගෙදරදී හදලා දෙනවා මාච. ඒවනම් මාරම රහයි. ඉතින් ඒ නිසා මම මාචලව කෙනෙක් වුණා. ඒ හෝප් එක තියාගෙන මම මෙතනින් උත් ඕඩර් කරා මාච එකක්, ස්වීටන් මාච එකක්. බට් ඒක මට නෙමෙයි හදලා තියෙන්නේ. හැබැයි ඩැනිකා නම් මේ මාචස් දෙකටම මාර විදිහට කැමති වුණා. බලන්නකො මගේ මූණෙම ඒක මට කොච්චර සෙට් වෙනවද කියලා. I like this. It's a little sweet. දැන් තියෙන්නේ කන්න තමයි. මේ වෙලාවේ ඉතින් අපි තියෙන උපදුපු ටික ඔක්කොම කතා කර ඩැනිකාගේ බර්ත්ඩේ බ්‍රන්ච් එක එන්ජොයි කරා. අපි ඉතින් ඕඩර් කරපු ඔක්කොම ඩිෂස් ඕවරෝල් හොඳයි. කියන්න වැරද්දක් නැහැ. හැබැයි අර ශ්‍රී ලංකන් ටේස්ට් එක බලාපොරොත්තුෙන් ඒ ඩිෂස් ඕඩර් කරනවා නම් ඕගොල්ලන් ඒකට කැමති නැති වෙයි. හැබැයි මේ වගේ මේ ඩිෂස් ටිකේ තිබ්බ වෙනම රසක්. ඕවරෝල් ඇත්තටම මෙතන කෑම හොඳයි. Drinks රහනය පොඩ්ඩක් කෑම ෂේප් රහයි. ඒ කියන්නේ ලොකු රහකුත් නෑ. ශක්ෂුකායක රහයි. පාන් මදි. බෝල්ස් සැර මදි. මට අනුව මාස ඩැනිකාගේ මාසක තමයි රහ. මෝකාගත් සෙට් නෑනේ. ශක්ෂුකා පාන්තා දෙකත්තර තිබ්බන හොඳ ගෙදරින් එන්න ඕනේ රෝස් පාන් අරන්. I like the matcha. I like both matchas. The food is okay, but අර ලංකාවේ අයට ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ පෙර ඔයාලා ස්පයිසි මීල් එකක් වගේ නෝන. This is not ideal. අරක matcha lover කෙනෙක් වෙන්න ඕනේ කියන්නේ අර ඉස්සර ඉඳන් අර sweet නැති lover කෙනෙක් වෙන්න. නැත්තම් ඔයාලා කැවුත් මේක grass රහයි නම. The thing is, It's not spicy. no flavor. It's just plain pickled vegetables. correct. It is actually just pickle. But මම හිතන්නේ ගානට නම් සාධාරණ නැහැ. මම නම් කියන්නේ. I think my girlfriend name is It's a good date spot. Like ලස්සන හදාගෙන. The atmosphere is good. අපිව ෆලෝ කරන්න, කමෙන්ට් කරන්න, මේකට ෂෙයා කරන්න. හැමෝම මේ YouTube channel එක බලන්න. මොකද හරිම සුබ ආරංචියක් තියෙනවා. මොකද අපි ඉක්මනටම social media එනවා. එන්නේ බැලලාද engage වෙලාද කියලා බලන්න ඕන නම් ශාගේ YouTube එක subscribe කරලා තියලා දිනේ බලා ගන්න. එයා දායි. ඒ හැමදාම දැන් පොඩි hint එකක් දෙයි අන්න අද එනවා හෙට එනවා කියලා. මොනවද කියන්නේ? විකුණනවද අපි? මම විකුණනවා. නැද්ද කියලා? අර ඉතින් ඔන්න ඔය වගේ කන්වර්සේෂන් එකකින් පස්සේ අපි බ්‍රන්ච් එක ඉවර වුණා. ඉතින් මෙතනින් මම ඩැනිකාගේ බර්ත්ඩේ part 1 එක ඉවර කරනවා. එහෙනම් see you guys in the part 2. Bye bye. Thanks for watching. You're still the one I run to, the one that I belong to. You're still the one I want. එකකින් හම්බුණා.